ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ කොටහේන ප්‍රට්ටෙන් වාර්තා වුණු අලුත්ම වෙඩි තැබීමක් ගැන. මේ 16 වෙනිදා වෙලා තියෙන්නේ කනගරත්නම් කෙනෙකුට එයාගේ නැන්දම්මටයි. ඔව් එයාලගේ ගෙදරදීම තමයි වෙඩි තියලා තියෙන්නේ. දෙන්නම දැන් ඉස්පිරිතාලේ කියලායි ආරංචිය. ඉතින් මේ කනගරත්නම් කියන කෙනා එයාගෙන මොනවද දන්නේ? මොකක් හරි පසුබිමක් තියෙනවද? මෙහෙමයි ලැබිලා තියෙන ආරංචි අනුව නම් එයාර පාතාල ලෝකේ ඉන්න පූකුඩු කන්නා. ඒ කියන්නේ බාලේන්ද්‍රන් පුෂ්පරාජ්. පූකුඩු කන්නා. දන්නවා. ඔව්. එයාගේ කෙනෙක් එහෙම නැත්නම් සමීපතමෙක් කියලා තමයි කියවෙන්නේ. ඉතින් ඒකත් එක්ක මේ සිද්ධිය නිකම් වෙඩි තැබීමක් නෙවෙයි වගේ නේද? ඒක තමයි. ඒ කියන්නේ මේක පිටිපස්සේ තව මොකක් හරි කතාවක් තියෙන්න පුළුවන්. සමහර විට පරණ සිද්ධියකට සම්බන්ධයක් එහෙම. ඇත්තටම ඔව්. ඒ සම්බන්ධය ගැන තමයි දැන් වැඩිපුරම අවධානය යොමු වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම අර 2024 ජනවාරි මාසේ ආදුරුප්පු විදි වුණා නේද විනිමරුමක්? ඔව් ජී හනුෂ්රාජ්. මතකයි යාට වෙඩි දුන්නේ. අන්න ඒක. මෙතන තියෙන පුදුම හිතන කාරණාව තමයි ඒ හනුෂ්රාජ් මරන්න ආපු වෙඩිකරුවා. මේ පාර වෙඩි කාපු කනගරත්නාම්ගේ ගෙදරලු දවස් ගාණක් හැංගිලා ඉඳලා තියෙන්නේ. ඇත්තටම එන මේ දෙක අතර කෙලින්ම සම්බන්ධයක් කියලා කියන එකද? පේන විදිහට නම් එහෙමයි. ඒක තමයි මේ සිදුවීම් දෙක ගැට ගහන ප්‍රධාන පුරුක වෙන්න පුළුවන් කියලා දැන් සැක කරන්නේ. හරි පුදුමයි නේද? එතකොට අර ජනවාරි මාසේ මරපු හනුෂ්රාජ් එයා මොකක් හරි කල්ලියකද? එයා අර පළණි කියලා කල්ලියක් තියවනේ. ඒකේ සමාජිකයෙක් කියලා තමයි තොරතුරු වාර්තා වෙලා තියෙන්නේ. පළණි කල්ලිය. ඒ නිසා පොලිසිය හිතන්නේ මේ සිද්ධි දෙකම ප්‍රතිවාදී කල්ලි දෙකක් අතර තියෙන ගැටුමක ප්‍රතිඵලයක් කියලා. පරිගැනීමක් වගේ. ඒ කියන්නේ එක කල්ලියක් අනිත් කල්ලිය කෙනෙක්ව ඉවරයක් කළා. දැන් ඒකට පරිගන්නවා. වෙන්න පුළුවන්. ඒ වගේ. පොලිස් විමර්ශන දැන් යන්නේ ඔය කෝණිය වල. මේ සම්බන්ධයයි කල්ලි ගැටුමයි ගැන තමයි යාලා හොයන්නේ. හැබැයි ඉතින් මේ තොරතුරු ඔක්කොම තහවුරු කරගන්න නැති පරි නේද? අනිවාර්යෙන්ම. මොකද සමහර දේවල් සමාජ මාධ්‍ය වලිනුත් ඇවිල්ලා තියෙනවනේ. ඉතින් ඒ වගේ ඇත්ත නැත්ත හරියටම හොයන්න තව විමර්ශන කරන්න ඕනේ කියලාත් කියනවා. හොඳයි. ඒතකොට සාරාංශයක් විදිහට ගත්තොත් කොටහෙන වෙඩි තැබීම අර 2024 හනුෂ්රාජ් ඝාතනයට සම්බන්ධයි කියන එකට දැන් ප්‍රබල සැකයක් තියෙනවා. ඔව්. මොකද එදා වෙඩි තියන්න ආපු අයට නවාතැන් දුන්න කෙනාම තමයි මේ පාර වෙඩි කන්නේ. ඒක ඇත්තටම හිතන්න දෙයක්. ඒ කියන්නේ මේ සංවිධානාත්මක අපරාධ කල්ලි ඇතුලේ තියෙන මේ පරිගැනීම් චක්‍රය කොච්චර භයානකද නේද? හරියටම. ඒ වගේම අපරාධයකට උදව් කරන්න එක නවාතැන්නෙන එක වුණත් කොච්චර ලොකු අවදානමක්ද කියලාත් මේකෙන් පේනවා. අද උදව් කරන කෙනා හෙට ඉලක්කය වෙන්න පුළුවන්. මේ සම්බන්ධතා ජාල හරිම සංකීර්ණයි වගේ. ඔව් අපි හිතනවට වඩා ගොඩක් සංකීර්ණයි. ඒ ලෝකයේ ඇතුලේ වෙන දේවල්. එහෙමනම් ඉදිරි විමර්ශන වලින් තව මොනවා එළියට ඒවිද කියලා බලන්න ඉන්න වෙනවා. හැබැයි මේ සිද්ධිය දිහා බැලුවම අර 2024 වෙඩිකරුවන්ට උදව් කළා කියන කෙනාම පස්සේ ගොදුරක් වීම. ඒකෙම මේ අපරාධ ලෝකේ තියෙන පක්ෂපාතීකම්, පාවාදීම්, ඒ වගේ දේවල් කොච්චර සංකීර්ණද, කොයි වෙලාවෙ මොන දේ වෙයිද කියන බැරි ස්වභාවය ගැන හිතනව නේද? නියත වශයෙන්ම. ඒක තමයි මේකෙන් මතුවෙන ලොකු ප්‍රශ්නේ.